හැම වෙලාවෙම තමන්ට වඩා ඉහළ කෙනෙක්ව ආශ්‍රය කරන්න. ඉස්සරහින් ඉන්න කෙනෙක්ව ආශ්‍රය කරන්න. මොකද අපි අපේ ජීවිතේ ආශ්‍රය කරන කෙනා මත අපේ ජීවිතේ වෙනස් වෙනවා. මේක සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා. තමන්ගේ වටේ ඉන්න 5 දෙනාගේ ඇවරේජ් ලෙවල් එක තමයි තමන්ගේ හොඳම යාළුවෝ 5 දෙනා බැලුවොත් එහෙම ඒ 5 දෙනාගේ කැරක්ටරිස්ටික්ස් තමයි මග ළඟ තියෙන්නේ. ඉතින් මේක ප්‍රූව් කරලා තියෙන දෙයක් මේක ඇත්ත දෙයක්. එතකොට තමන් හැම වෙලාවෙම ආශ්‍රය කරනකොට ඔය යන්නන් වාලේ ඔය මිනිස්සුන්ව ආශ්‍රය කරන්න එපා. තමන්ට වඩා ඉස්සරහින් ඉන්න දක්ෂ කෙනෙක් වෙන. ගුණවන්තකමින් ඉස්සරහට කරුණාවන්තකමින් ඉස්සරහට වෙලා ඉන්න. ඒ වගේ කෙනෙක්ව ආශ්‍රය කරන්න බැරි නම් කවුරුත් ආශ්‍රය නොකර ඉන්න. ඒක ඊටට හොඳයි. බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවනේ. එතකොට මං කියන්නේ මෙතන ආශ්‍රය කරන්න එපා කියලා නැති බැරි අය නැත්තම් හිතන්න යාළුවෝ අපිට හම්බ වෙනවා නේ අපිට එක එක ජාති වල යාළුවෝ හම්බ වෙනවා සමහරුන්ට උදව් වුණා අපි උදව් කරනවා එහෙම අයට උදව් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් එහෙමයි කියලා එයාව තමන්ගේ පළවෙනි පස් දෙනා අතරට ගන්න එපා ඒක කරගත්තොත් තමන්ට තමයි පස්සට යන්නේ ඒක එයාට යහපතක් ඒ කට්ටියට උදව් කරන්න ඒක ප්‍රශ්න නැහැ ඒ කට්ටියට හොඳටම උදව් කරන්න ඕනද උස් පහත් මහත් ඔළුවට මාන්නය කියන එක ගන්න කෙනෙක් නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ දිනපතා ඔයා ආශ්‍රය කරන කට්ටියකින් දිනපතා ඔයා කෝල් කරන්න කාටද කියලා බලන්න. එතකොට කට්ටිය කවුද ඔයාට කෝල් කරන්න කියලා බලන්න. ඒ අයගෙන් ඔයාව අප්‍රෝච් කරන කට්ටිය බලන්න. ඒගොල්ලන්ගෙන් ඔයා ඒගොල්ලන්ව බැලුවම ඒගොල්ලෝ වටට ඉස්සරහින් ඉන්නවනම් අන්න ඒගොල්ලන්ව ආශ්‍රය කරන්න. මේක ඉතාල වැදගත් දෙයක්. ඔයා තව අවුරුදු 5කට පස්සේ ඉස්සරහට ගිහිල්ලා පස්ස වහල්ලා බැලුවොත් එහෙම පෙනේ මේ කට්ටියව මං ආශ්‍රය කරා වෙන කට්ටියක් මං ආශ්‍රය කරා නම් අද මං කොතනද ඉන්නේ කියන එක. අන්න ඒ දේ දෙනවා. දැන් මට මේ වෙනකොට අවුරුදු 30ටත් වඩා වැඩි. එතකොට ඒ වෙනකොට මට ආශ්‍රය කරන්න ලැබිලා තියෙන යාළුවෝ මම බැලුවම මට පේනවා මේගොල්ලන් ආශ්‍රය කරපක හොඳයි. මේගොල්ලන් ආශ්‍රය කරාට අපරාධේ මේ වෙලාවේ මුකුත් නොකර හිටියනම් අඩුම ගානේ මම මගේ වැඩක් කරගන්නවානේ. එහෙමත් හිතන. ඒ හින්දා හොඳට කල්පනා කරන්න තමන්ගේ කාලය කාටද දෙන්නේ කියන එක. කාලය ඔහේ යන්නම් වාලේ යවන්න එපා. මේ කාලේ ඉතා වටිනා බොහොම පොඩි කාලයක් තියෙන්නේ. බොහොම කල්පනාවෙන් තමන්ගේ කාලේ පාවිච්චි කරන්න. ධෛර්යමත් වෙන්න, දක්ෂ වෙන්න, තමන්ට අවශ්‍ය දේ කරගන්න. එහෙම කරගත්තොත් ඔයාට මේ ජීවිතේ ඉක්මනට ගොඩ යන්න පුළුවන්. දක්ෂ කෙනෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා all the best. තමන් ආශ්‍රය කරන පස් දෙනාව හොඳට මැනලා බලන්න. එහෙම ආශ්‍රය කරන්න පුළුවන් නම් ආශ්‍රය කරන්න හොඳ අයව නැත්නම් ආශ්‍රය කරන්න එපා. ආශ්‍රය කරන්න මම මේ කියන්නේ මානය කියන එක නෙමෙයි නැවතත් කිව්වොත්. ඕන කෙනෙක්ට උදව් කරන්න එහෙම කුලමල තමන් ඉහළ කෙනෙක් කියලා ඔළුවට ගන්න එපා. එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා. මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සු හැමෝටම හොඳට සලකන්න. එහෙම නෙමෙයි. නමුත් තමන්ගේ ජීවිතය ඉස්සරහට අරන් යන්න තමන්ට උදව් කරන්න පුළුවන් දක්ෂ කට්ටිය විතරක් ආශ්‍රය කරන්න තමන්ගේ ළඟින් ඒක තමයි තමන්ට හරියන පාර. හරි all the best.